Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, බුදුරුවනද වඳිමි. සාදු සාදු සඳහම් මම වඳිමි. සාදු සාදු සංගරුවනද වඳිමි. සාදු සාදු මම තෙරුවන් වඳිමි. සාදු සාදු මම තෙරුවන් වඳිමි. ගෞතම මුනිදුගේ සරණද පතමි. මේ සම්බුදු සසු නිම පාල දකිමි. වඳිමි වඳිමි බුදු රුවනද වඳිමි. වඳිමි වඳිමි සඳහම් මම වඳිමි. වඳිමි වඳිමි සංඝ රුවනද වඳිමි. වඳිමි වඳිමි මම තෙරුවන් වඳිමි. වඳිමි වඳිමි මම තෙරුවන් වඳිමි. වඳිමි වඳිමි මම තෙරුවන් වඳිමි. සාදු සාදු සාදු. මාගේ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අද පොඩි දෙයක් කියන්න ආවේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින මේ කාලේ අපි හොඳට හිත පහදවා ගන්න ඕනි ඒ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලද සම්බුදු දහම ගැන, ඒ වගේම ඒ දහම අනුගමනය කරලා මේ ලෝකෙන් එතර වෙච්ච මහා සංඝරත්නය ගැන අපි හිත පහදවා ගන්න ඕනි. මොකද කියනවා නම් දවසින් දවස ගෙවිලා යනවා. මේ ගෙවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින කාලය. අපි ජීවත් වෙන්නේ සමහර විට අවුරුදු 50ක් 60ක් වෙන්න පුළුවන්. ඒතොර ඒ අවුරුදු 50 60 තුල තමයි අපි මේ ලෝකෙ කරන හැම සෙල්ලමක්ම කරන්නේ. ඒතොර අපි මැරිලා ගිහිල්ලා සතර අපායේ ඉපදුනොත් මේ අපි ලැබපු මනුස්ස ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝක සත්‍යයට මේ සසර දුකින් ඈතර වෙන මාර්ගය. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ගත්තත් එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පටන් ගත්තාම ටිකෙන් ටික අපි නිවන කරා ලං වෙනවා. අපි හිත හොඳට පහදවා ගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දේශනා කළා තියෙන්නේ අපේ සංසාර දුක නිවාලන දහමක්. ඉතින් අපි තෙරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගත්තොත් අපිට මේ මාර්ගයේ යන්න
ලේසි. දැන් බලන්න හේතුඵල ධම කියන එක අපි හැම වෙලේම අපේ ජීවිතය තුළින් දකින්න පටන් ගත්තොත් අපිට මේ නිවන බොහෝ දුර නොවේ. දැන් අපි රූපයක් දිහා බලනකොට අපේ ඇහැයි ඒ රූපයයි ඒ සඳහා අපෙන් හිතෙන් ඇති වෙන විඥානයයි එකතු වෙලා ස්පර්ශය කියන එක නිර්මාණය වෙනවා. ඒ ස්පර්ශය කියන එක නිර්මාණය වීම තුලින් තමයි ඇහි රූපයයි විඥානයයි එකතු වීම තුළ ඇහි ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ඒක දුක, එහෙම නැත්නම් සතුටු වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුකත් සතුටත් නැති උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. කියන්නේ විඳීම. කියන්නේ අපි කැමති රූප අකමැති රූප කියලා දෙයක් මේ ලෝකේ නැහැ. අපි හිතින් තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඒතර අපි රූපයක් දිහා බලපු සැනින්ම රූපය දිහා ඇහැ ගැටුණු සැනින්ම අපේ තියෙන හිතේ කෙලස් එකතු වෙලා මේ අපි දකින්නේ මේසයක්, මේ අපි දකින්නේ පුටුවක් කියන සංකල්පයේ හිතේ කෙලස් නිසා ඇති වෙන දෙයක්. මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතු වලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිනවා. ඒක ලෝක සත්‍යයක්. අපි ගත්තත් එහෙම සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි ධාතුව ඝන ස්වභාවයෙන් දෙයට තමයි පඨවි ධාතුව කියලා කියනවා. ඒතර මේ ශරීරය හැදලා තියෙන්නේ කනබන ආහාරයෙන් පඨවි ධාතුව. ඒ වගේම ආපෝ ධාතුව කියලා කියනවා. කියන්නේ වතුර ද්‍රවමය ස්වභාවය. තේජෝ ධාතු උණුසුම්. වායෝ ධාතු වායු. මේ මෙන්න මේ සතර මහා ධාතු වලින් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි අවිද්‍යා සහගතව ඉන්න කෙනා, පෘථග්ජන කෙනා මේ ලෝකෙ දිහා බලද්දී එයාට මේක හිතට එන්නේ. එයාට එන්නේ හිතට මේ දකින්නේ මගේ අම්මා, මේ මම, මේ තාත්තා, මේ ගුරුවරයා, මේ ළමයා, මේක ගෙයක්, මේක වාහනයක්, එතකොට මේක බල්ලෙක්, මේ ඉන්නේ පූසෙක්. ඒ වගේ අර සාමාන්‍ය ලෝකයේ තියෙන දැක්ම තමයි එයාට තියෙන්නේ. මොකද හේතුව එයා තුල වැඩ කරන්නේ අවිද්‍යාව. ඔයා දන්නවා පටිච්ච සමුප්පාදය. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. කියන්නේ අවිද්‍යාව අපේ වැඩ කරන විදිය. ඒතර හැම වෙලේම හේතුඵල ධමයක් තමයි මෙතන යන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි යම් කිසි දෙයක් දිහා බලනකොට ඇහැයි රූපයයි ඒ කෙරෙහි හිතේ ඇති වෙන විඥානය හිතයි එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙනවා කියලා කියනවා. එකතු වීම කියන එකට තමයි කියන්නේ ස්පර්ශය. ඒතර ඒ ස්පර්ශයේ හින්දා ඒ තුන් දෙනාගේ එකතු වීම හින්දා තමයි අපි යම් කිසි දෙයක් දිහා බලපුවම අපිට සතුටු මේ දැන් අපි හිතමු අපේ අම්මා දිහා බලනවා. ඒ බලනකොට අම්මා කියලා සතුටු සිතක් ඇති වෙනවා. එතකොට පස්සපච්චය වේදනා පච්චය. එතකොට වීදීම නිසා අපිට හිතේ ආලයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. තණ්හා පච්චය උපාදානං, උපාදානය වෙනවා. උපාදාන පච්චය භව, භව පච්චය ජාති. ඒතර ඒ අපි තුල හැම වෙලේම පටිච්ච සම්පාදේ හැදෙමින් පවතින. ඒතර ඒ මොහොතේ ඒක හැදුනට ඊළඟ මොහොතේ අපි ඒ අම්මා දිහා බලලා අපේ දරුවා හරි වෙන දෙයක් දිහා බලනකොට ආය ඇහැ රූපය විඥානය අර ඇහි ස්පර්ශයෙන් හින්දා එතන වෙනම ලෝකයක් හැදෙනවා. ඒතර ඒක දිහා බලලා ආය වෙන දෙයක් දිහා බලද්දී ආය ඒක වෙනස් වෙනවා.
ඒතර හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි හැම වෙලේම මේ හේතුන් ටිකක් නිසා හැදිච්ච දෙයක් ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒතර අපි හැම වෙලේම අපි හොඳට කල්පනා කරන අපේ හිත හැම වෙලේම තියෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. වර්තමානයේ හිත පවතින්නෙම නැහැ. එන අපි කෙරෙහි සිහිය නැති නිසා තමයි අපේ හිත ඒ විදිහට අපි අවබෝධ කරගෙන නැත්තේ. හැම වෙලේම හොඳට ඔයා හිතලා බලන්න ඔයාගේ හිත එක්ක අතීතයේ වෙච්ච දේවල් ගැන මතක් වෙවි එක්ක දුක් විඳිනවා එක්ක සතුටු විඳිනවා එක්ක සතුටක් දුකක් නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. එහෙම නැත්නම් වෙන්න තියෙන අනාගතයේ දිහා ඔයාගේ හිතේ හැම වෙලේම තියෙන්නේ. හැම මොහොතකම තියෙන්නේ ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? එහෙම නැත්නම් ගෙවුණු අතීතයේ දේවල් ගැන. ඒතකොට අපි බලන්න බොරු දෙයක් මෙතන හිතේ තියාගෙන දුක් විඳිනවා. දැන් අතීතයේ වෙච්ච දේවල් වෙලා ඉවරයිනේ. ඒවා වෙලා ඉවර වෙලා කාලෙත් ගෙවිලා ඉවරයි. ඒත් අපි මේ ලෝකේ අපි හිතින් හදාගෙන අපි බොරුවට දුක් විඳ ඉන්නවා. අනාගතේ තාම උනේත් නැහැ. ඒත් අපි මේ දේවල් මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි කිය බලාපොරොත්තු පොදි බඳගෙන කවදාවත් නොලැබෙන අනාගතයක් ගැන හිතා දුක් විඳිනවා. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ගියපු අතීතය ගැන සිහි කරන් ඒකත් අමතක කළා දාන්න. අනාගතයත් පතන්න එපා. වර්තමානයේ ජීවත් වෙන්න හැබැයි වර්තමානයේ සිහියෙන් අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර කොහොමද අපි මේ වර්තමානයේ හිත අරගෙන සතුටින් ජීවත් වෙන්නේ? ඒකට තමයි අපි මේ හේතුඵල ධම තේරුම් ගන්න ඕනේ. ඒතර අපි හැම වෙලාවෙම අපේ සිතේ හේතුඵල ධම සකස් වෙනවා. හේතුන් නිසා හටගත්ත දේවල් හේතු නිසා නැති වෙලා යනවා කියන එක අපිට සිහියෙන් දකින්න පුළුවන් නම් අපි මේ වර්තමානයේ බොහොම සතුටින් ජීවත් වෙනවා. හිත බොහොම සාන්ත ප්‍රණීත භාවයට පත් වෙනවා මේ හේතුඵල ධම හිතින් දැක්කම. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ධර්මය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ගමන් කරන මේ ආර්ය ශ්‍රාවකයාගේ හිතේ හොඳට යෝනිසෝ මනසිකාරයෙන් එයා ජීවත් වුණා. ඒ කියන්නේ හැම වෙලෙම සිහියෙන් එයා ජීවත් වුණා නම් එයා තුල මේ ලෝකෙ දිහා බලද්දී එයා බලන්නේ සම්මුතික නෙවෙයි. එයා බලන්නේ පරමාර්ථකාමී කියලා කියන්නේ. ඒතොර එයා හොඳට සිහිය යොමු කරගෙන බලන් ඉන්නවා මේ හේතු නිසා හටගත්ත දේවල්. හේතු නිසා හටගත්ත දේවල් හේතුන් නිසා නැති වෙලා යනවා කියන එක අවබෝධයෙන් දකින්න. ඒතර අවිද්‍යාව කියන එක එතකොට එයාට යෙදෙන්නේ නැහැ. එයා මේ ලෝකෙ දිහා බලන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. එහෙනම් රූපයක් එයාගේ ඇස් ඉදිරි පිට ආවහම එයා තුල අවිද්‍යාව කියන මෝඩකම කියන එක අර සත්‍ය වැහිච්ච ගතිය එයා තුල නැහැ. එයා හොඳට බලනවා මේ අපි ගත්තොත් එහෙම කොස් ගහක් ගමු. ඒ ගහ දිහා බලද්දිම එයා දන්නවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. ඒ කියන්නේ සතර මහා ධාතු තමයි මේ තුල තියෙන්නේ. මේ සතර මහා ධාතු මේ ආකාරයට පිහිටීම නිසා මේ දිහා අපිට බලපුවාම අපිට මේක එකපාරට මේ දිහා දැක්කහම මේක කොස් ගහක් කියලා තමයි පේන්නේ. ඒතර අපි මේක දිහා බලනකොටම කොස් ගහක් කියන එක අපි තුල අපේ කෙලෙස් හින්දා අපේ හිත තුලින් ඇවිල්ලා අපි දැන් ඒ දිහා බලන්නේ මේ කොස් ගහේ අත්ත කැපුවොත් අපිට දුකයි මේකේ කොස් තිබ්බා. ඒ වගේ කොස් ගහ කියන හිතේ තියෙන මෝඩකම, ඒ කියන්නේ හිතේ තියෙන අවිද්‍යාසහගත ආකල්පය තුලින් තමයි අපි ඒ දිහා බලන්නේ. ඒතර ඒ ගහ පෙරළුණත් අපිට දුකයි, ඒ ගහ ඒ කොස් ගස් ගෙඩි හැදුන්නත් වුණාමත් අපිට දුකයි. එහෙනම් අපි අර හිතින් හදාගත්ත ලෝකයේ තුලින් තමයි ඒ දිහා බලන්නේ.
බලලා තමයි අපි තීරණ ගන්නෙ. හැම දෙම වෙන්නේ එහෙම. අපි ගත්තොත් එහෙම මේ කය කොහොමද හැදිලා තියෙන්නේ? ඔන්නෝම ඇටසැකිල්ලක් තියෙනවා. ඒ ඇටසැකිල්ලේ මස් ටිකක් තවරලා ලේ ටිකක් පොම්ප කරලා හැමකින් වහලා තියෙනවා. එතකොට මේවා සියුම්ව ගත්තාම සතර මහා ධාතු පොළොවට පස්සලා යන කෙස් ලොම් නියදත් සම ඒ වගේම මේකෙත් ලේ ධාතුව තියෙනවා වායෝ තියෙනවා. එතකොට මේ දේවල් වලින් මෙහෙම කලනයක් වෙලා මෙහෙම හැදිච්ච දෙයකට හිතන් ඉන්නවා මේ ඉන්නේ මම කියලා. ඒතර මම කියලා හිතන් ඉන්න ඒ අවිද්‍යාව සහගත මෝඩ ආකල්පයේ හින්දා ඒ ආකල්පය තුලින් තමයි දැන් මේ දිහා බලන්නේ. එහෙනම් මේ මගේ අත, මේ මගේ නාසය, මේ මගේ කට, මගේ කියන සංකල්පය තුලින් මේ දිහා බලපුවාම සසරට බැඳෙනවා. හැබැයි මේක අවබෝධයෙන් අපි දැක්කොත් එහෙම මෙතන තියෙන්නේ හේතු නිසා හටගත්ත සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. ඒතර ඒ දිහා මම කියලා බලන එක ආකල්පීය වශයෙන් අවිද්‍යාව සහගත දෙයක් කියලා අපි දැක්කොත් අපිට පුළුවන් ගොඩාක් සතුටින් හැම වෙලේම ජීවත් වෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හැබැයි මෙහෙමයි කියලා මේ ලෝකේ අපිට අතාරිනවා කියලා මේ හැම දෙයක්ම මේ අනිත්‍යයි අතාරලා එහෙම ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. අපි හොඳට අපේ තියෙන දේවල් ඉටු කරගන්න ගමන් අපි මේ සම්මුතික ලෝකෙට බැඳිලා ඉන්නේ. අපි අපේ දේවල් හැමදේම හොඳට කරගන්න ගමන් අපිට හැමදේම අපි සම්පත් ලබා ගන්න ඕන. අපි හොඳට හම්බ කරගන්න ඕනේ, සල්ලි තියෙන්න ඕනේ. ඒ හැමදේම තියෙන්න ඕනේ. හැබැයි ඒ තිබ්බට ඒවට හිතින් බැඳෙන්න එපා. මොකද හිතින් බැඳෙන්න දෙයක් නැහැ. හිතින් බැඳුණා කියන්නේ අපි විසින්ම අපි දුක නිර්මාණය කරගෙන අපි විසින්ම අපි බොරුවට දුක් ගොඩක් නිර්මාණය කරගෙන ජීවත් වෙනවා. ඒතර මේ ඔක්කොම අපි හිතින් අවබෝධයෙන් අත්හැරියා නම් අපිට පුළුවන් නොබදී නොකැලැල්ල ජීවත් වෙන්න. ඒතකොට හැම වෙලේම ඔයා දකින්න පටන් ගන්න. එතකොට මේක මෙහෙමයි. දැන් මේක පෘථග්ජන මේ ලෝකේ සම්මුතික ජීවත් වෙන කෙනා හිතන්නේ මෙතන මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් නැත්තම් හැදිච්ච දෙයක් නම් තියෙන්නේ. එහෙනම් අපි පවවඩ කරාට සත්තුමරුවට කමක් නැද්දයි සතර මහා ධාතුන් හැදිච්ච දෙයක් නේ කියලා. එහෙම ආකල්පයක් ගොඩනගා ගන්න එපා. ඒ ආකල්පය ගොඩනගා ගන්නේ පෘථග්ජන සත්‍යය. මම මේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ධර්මයේ දැකලා මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියන පිරිසකට තමයි මම මේ කියන්නේ. එතකොට ඒ පිරිස දන්නවා සත්‍යමරුව පව කියන එක ඒක පිරිස දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදනේ. ඒතර ඒ පිරිස ඒ ආකල්ප වලට යන්නේ. එහෙනම් හොඳට හැම වෙලේම අද ඉඳන් හිමීට හිතන්න පටන් ගන්න. හැම මොහොතකම හිතන්න මේ හේතු නිසා හටගත්ත දේවල් හේතු නිසා නැති වෙලා යනව නේද? එහෙනම් ඒ නැති වෙලා යන දේවල් වලට මං හිතින් බැඳිලා දුක් විඳ ඉන්නේ. එහෙම හැදෙන්න තියෙන දේවල් වලට මං හිතින් දුක් විඳ ඉන්නේ කියන එක හොඳට කල්පනා කරගන්න. අපි ඊළඟ මේකෙදි තව ටිකක් විස්තර කරලා මේ ගැන කියමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු